අපි දන්නවා මේ දිනවල අයහපත් කාලවක තත්ත්වයක් තිබෙනවා අධික වර්ෂාපතනයක් එක්ක. මේ වර්ෂාපතන කාලය තුල වැඩියෙන්ම අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. පසුගිය වසරේ දිත්වා සුලිකුණාටුවේදී අසරණභාවයට අවතන්භාවයට පත් වුණු අපේ රටේ පුරවැසියන්. මේ මිනිසුන් යාචකයින් නෙමෙයි. මේ මිනිසුන් නැති බැරිකමට අනුන්ගෙන් ඉල්ලගෙන ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයි. ආණ්ඩුවේ සුලිකුණාටුව ආපු අවස්ථාවේ ඒ පිළිබඳව තිබුණු පූර්ව දැනුම් දීම් සහ ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීම නිසා මේ රටේ පහෙන් එකක් භූමිය විනාශ වුණු අවස්ථාවේ අවතන් වුණු ජනතාවගෙන් කොටස. ආණ්ඩුව පුරසාරම් දෙඩුවා. ආණ්ඩුව 159ක් අදිරගාමරලා ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවේ ඉන්න විදේශ ඇමති හරි දක්ෂයි. ආධාර සමුළුවක් හැදවනවා. ආණ්ඩුවේ භාණ්ඩාගාරය ඇති වෙන්න සල්ලි තියෙනවා. මිනිස්සුන්ට සාන සලසනවා කියලා. නමුත් කූඩාරම් වල ජීවත් වෙන අපේ රටේ තමන් විසින් මහන්සි වෙලා බත සපයාගත් විශාල ප්‍රමාණයක් නැවත වතාවක් මේ වර්ෂාපතනයෙන් පීඩාවටපත් වෙමින් ඉන්නවා. එහෙම පීඩාවටපත් වෙමින් ඉන්නකොට ආණ්ඩුවේ මාධ්‍යවල අදහස් දක්වන ප්‍රධානම මන්ත්‍රීතුමෙක් මෙන්න මෙහෙම කතාවක් ඇවිල්ලා මාධ්‍යවල කියනවා. ලංකා ඉතිහාසයේ මේ දිත්තා සුලිකුණාට තත්ත්වය තමයි ආපු එකම විපත. ස්වභාවික විපතකට පස්සේ අපේ ගම්වල ජනතාව දුකටපත් වුණා. මේ ආපදාවට කමනලක් නොවීම පිළිබඳව. ඒ කියන්නේ ගෙදරට වතුර දැම්මේ නැහෙනි කියලා දුක් වුණා. හේතුව අසල්ලාසියාගේ ගෙදරට වතුර දැම්මාම 25000යි උපකරණ ලබා ගන්න 50000යි දෙනකොට මෙතුමා මට හම්බෙලා තියෙනවා මහත්ය වැඩසටහනකදී දෙන්දිත් මම ඇහුවේ මෙතුමා තමයි ප්‍රකාශ කරේ ඔබට මතක ඇති ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක දේශපාලන වැඩසටහනකදී බලයටපත් වුණාට පස්සේ කිසිම දෙයක් ගන්නෙ නැහැ മന്ത്രി වරප්‍රසාද කියලා. නමුත් මම සහභාගී වුණු වැඩසටහනට එතුමාට කියන්න වුණා එතුමාට දැන් ඕනලු ආණ්ඩුවට. මේ වගේ සහාම්පරණීය ප්‍රකාශයක් කිරීමේදී සිත්පිත් තියෙන මේ රටේ සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිස්සුන්ගෙන් මම අහන්න කැමති අපේ ජනතාවගෙන් මේ කියන කතාව ඇත්තද කියලා. ඒ කියන්නේ ස්වභාවික ව්‍යසනයකට තමන්ගේ ජීවිත කාලය තුළ මුහුණ දීප ඕනම කෙනෙක්. නියගයක් වේවා, ගම් වතුරක් වේවා, කුණාටුවක් වේවා මේ රටේ අපි මුහුණ දීලා තියෙනවා. මම කුඩා කාලේ තමන්ගේ නිවසට අලාභ හානි වුණාට පස්සේ කොහෙන් හරි වන්දි මුදලක් ලබා ගන්න තියෙන